අද දවල් චුට්ටක් වෙනසුන් මම හැරුණා. ඉතින් මම හිතුවා ඔයගොල්ලෝම දවල් වරු එළියට එක්කන් යන්න ඕනේ කියලා. දවල් වරු ලස්සන ලොකේෂන් එකක් තියෙනවා මෙහි කටාරා විලේජ් එක. ඇත්තටම මේක මාර ලස්සනයි ළමයි. ඉතින් මගේ සද්දය එනවා දන්නේ ඔයාලට. පාර පොඩ්ඩක් සද්ද වැඩි වාහන එනවා ගණන් ගන්න එපා. එහෙනම් යන්න අපිත් එක්ක කටාරා විලේජ් එකට. මේ තියෙන්නේ ඔකබින්නෆි මෙට්‍රෝ ස්ටේෂන් එක. මගේ රූම් එකට ළඟම මෙට්‍රෝ ස්ටේෂන් එක. අපි මෙතනින් ගිහිල්ලා අපි බලමු අපි කොහටද යන්න ඕනේ කියලා. අපි දැන් කාඩ් එක ටැප් කරලා යමු මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුළට. මම දැන් ඉන්නේ ඔකබින්නෆි වලට. අපි යන්න ඕනේ කටාරා විලේජ් එකට. මෙට්‍රෝ ස්ටේෂන් 5-6ක් විතර යන්න තියෙනවා. අපි ටක් ගාලා යමු guys. මොකද විනාඩි 2යි ට්‍රේන් එක යන්න තියෙන්නේ. ඒක නිසා ටක් ගාලා අපි යමු. නැත්නම් ආයේ විනාඩි 4ක් ඉන්නන අපිට ට්‍රේන් එකක් එනකම්. ට්‍රේන් එක ආව ළමයි. අපි එහෙනම් ට්‍රේන් එකට නගිමු. මම නගින්නේ ස්ටෑන්ඩඩ් එකෙන් ෆැමිලි එකට අර පැත්තට යන්න ඕනේ. ළඟ බීච් එකෙන් නගිනවා. හලෝ ළමයි. ගණන් ගන්න එපා මම පොඩ්ඩක් නාලාවේ මගේ කොණේ නිකන් පිස්සුවක් වගේ. අපි මෙට්‍රෝ එකට නැග්ගේ 4:00ට. මෙතනින් බහිද්දී 4:55 විතර වෙලා. කොහොම හරි විනාඩි 20ක් විතර වගේ ආව මෙට්‍රෝ ස්ටේෂන් එකේ. සෑහෙන ලොකු දුරක්. මොකද මෙට්‍රෝ ස්ටේෂන් 10ක් පහකින් තමයි අපි කටාරා වලට ආවේ. Welcome to the paradise. මේ තියෙන ළමයි කටාරා විලේජ් එක. ඔයාලට ඔය කොළ පාටින් පේන්නේ කටාරා හිල් එක. අපි යන් කටාරා හිල් එක නගින්න. කටාරා හිල් එකට යන පාර මෙන්න මේ වගේ තමයි එක එක ඩෙකොරේෂන් දාලා සරසලා තිනවා. ඉස්සර නම් ඊට වඩා මාර ලස්සනයි ළමයි. දැන් චුට්ටක් විතර වෙනස් වෙලා තිනවා හැමදේම. මං හිතන්නේ ඔක්කොම මේන්ටේන්ස් වෙන ගමන් තියෙන්නේ. මේන්ටේන්ස් ඉවර වුණාට පස්සේ මං ඔයාලව ආයෙසරයක් මේක වටේ රවුමක් එකයි යන්න. අපි ඉන්නේ කටාරා විලේජ් එකේ උඩ. මට ඔයාලට සීක්‍රට් එකක් පෙන්වන්න තියෙනවා. Let's go. ළමයි මේක ස්වභාවික එකක් නෙවෙයි. මෙයාලා කෘත්‍රිමව හදපු එකක්. පහුගිය දවස්වල මේක සෑහෙන ප්‍රසිද්ධ වුණා කටාර එකේ. හැමෝම මෙතෙන්ට ආවා ගියා ෆොටෝස් ගහන්න, වීඩියෝස් ගන්න. ඒ තරම් මේක මාර ලස්සනයි. ඒ වගේ මේ වතුර මාර කූල් ළමයි. මෙයාලා ගොඩක් මහන්සිලා තිනවා මේක හදන්න. ගයිස් මේ තියෙන්නේ හිල් එකෙන් උඩ. ඒතර ලස්සන හොටෙල් එකක් තියෙනවා. මාරම ලස්සනයි හොටෙල් එක. ඔයාලට පේනවද? ඈතින් බීච් සයිඩ් එක පේනවා. අපි ඊළඟට මේ පැත්තට යමු. ඉස්සර මෙතන මාරම ලස්සනයි ළමයි. චූටි කැෆේස් ගොඩාක් තිබුණා මෙතන. මම දන්නේ ළමයි දැන් එතන ඒ කැෆේස් ඔක්කොම වහලා දාලා මට හරි අවුල් ගයිස්. මොනවා කරන්නද ඉතින්? අපි යමු ඉස්සරහට. ඉස්සර මේ බීච් ඒරියා එකේ සෑහෙන සෙනග හිටියා ළමයි. ඒ වගේම කඩ සෑහෙන ස්පොට්ස් තිබුණා. දැන් ඒ මුකුත් නැහැ. හරිය සෑහෙන පාළුවට ගිහලා ළමයි. සෝරි ඔයාලට පෙන්නන්න මුකුත් නැහැ. මට සමා වෙන්නේ ගැන. ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඉස්සර තිච්ච දේවල් ඒ දිනම තියෙයි කියලා.
හැබැයි දැන් වෙද්දි සෑහෙන වෙනස් වෙලා මන් දන්නේ නැහැ මොකද හේතුව කියලා සමහර විට මේන්ටේන්ස් වෙන්නේ නැති. A few moments later. කටාරා විලේජ් එකේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න හිතාගෙන ආපු කිසිම දෙයක් මේ වෙනකොට තිබුණේ නැති නිසා මම ගමන වෙනස් කරා සුක්වා කිෆ් යන්න කියලා. මොකද ඊයේ මට සුක්වා කිෆ් එකේ වීඩියෝස් අරගන්න බැරි වෙච්ච නිසා මම මේ ගමන මෙහෙමම කන්ටිනියු කරනවා සුක්වා කිෆ් එකට. මේ වීඩියෝ එක දිග වෙන නිසා මම ඊළඟ වීඩියෝ එකෙන් සුක්වා කිෆ් එකේ වීඩියෝස් ටික ඔයාලට අරන් එන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිමට මම කටාරා විලේජ් එකේ කලින් ගහපු ෆොටෝස් ටිකක් මම දාලා තිනවා. ඒ ටික බලන්න ගිහිල්ලා ඒ වගේම මම ඔයගොල්ලන්ට කියන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ පරණ වීඩියෝස් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒවත් ගිහිල්ලා බලන්න. එහෙනම් ගයිස් මම ඒ සුක්වා කැෆේ එකේ වීඩියෝ කරන් එනකම් පරිස්සමින් ඉන්න. ආදරෙයි. බයි.